වීඩියෝ එකට රෙකෝඩ් කරන්න හදද්දී හැපැත්තේ නැන්ද කෙනෙකුත් ඇවිල්ලා වාඩි වුණා. කෑම කන්න වෙන්නේ සමහර වෙලාවට. හරි. මේ හරි ඉතින් මේ හරි ගැන කතා කරොත් ඉතින් මේ මෙහෙ මිනිස්සුන්ට ඉතින් වාඩි පාඩුවේ පොඩි විවේක වෙලාවක් තියෙන එක. ඉතින් මේ අය එහෙම තමයි. ඉතින් මේ හරි හොඳයි. ඇත්තව කියනවනම් උඹලා සෙල්ලම් කරන්න පුළුවන්, කන්න පුළුවන්. මේ හැමතැනම ෂොප්ස් තියෙනවා කන්න. ඒ හැමතැනින්ම ඉතින් Tamanට ඕන දේ අරගෙන මෙතෙන්ට නිවියනින්නේ කන්න බොන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩි ළමයින්ට වෙනම සෙල්ලම් කරන පොඩි මේ පොඩි මොකද ඒවට කියන්නේ පොඩි තැන් තියෙනවා සෙල්ලම් කරන සෙල්ලම් බඩු තියෙනවා. තත්ත්වයේ තියෙනවා මේ ස්විමින් pool එක. අපි ගිහලා බලමු ස්විමින් pool එකට කොහමද ස්විමින් pool එකට යන්න පුළුවන් දන්නේ ළඟටවත්. අපි ගිහලා බලමු ළඟටවත් යන්න පුළුවන් වුණොත් ගිහලා බලමු කොහමද තත්ත්වය කියලා. අල්ලෑ ෆිල්ම් එකක් පෙන්නනවා. පරණ චයිනීස් ෆිල්ම් එකක් නෑ හොල්මන් කතාවක්. පල්ලෙහාට ගියා නම් බලන්නත් තිබ්බද. මම මේ ළඟ ඉන්නේ උදේ ෆුට්බෝල් මැච් එකක් ටිකක් යනවා. ෆුට්බෝල් මැච්. බලන්න කොහමද කියලා. ෆුට්බෝල් ගානවා බලලා ඒකම පොඩ්ඩක් කඩයක් උඩට ආවා. අතුල් වෙන්න බෑ. පුළුවන් බැරිත් නෑ. මෙතන යන්න තියෙන්නේ. මෙතන ගිහිල්ලා පුටුවක වාඩි වෙලා ඉන්න තියෙන්නේ. මම බැලුවේ යනවාද කියලා. මලේසියා වල මෙතනින් එහාට ස්විමින් pool එකක්. මේ පල්ලමේ තියෙන කෑම කඩ ටික. ෆෝකස් සෙන්ටර්. කෑම කඩෙන් ඊට පස්සේ නිකන් නිදහසේ වාඩි වෙලා ඉන්න පුළුවන්. කන්න පුළුවන් නිදහසේ වාඩි වෙලා ඉන්න පුළුවන්. බොන්න කියන්නේ soft drinks විතරයි අනිත් ඒවා බොන්න බෑ. ෆිල්ම් බලන්න පුළුවන්. ෆිල්ම් පෙන්නනවා. වරදක් නැහැ ඉතින්. යෝධ ෆෑන් තියෙනවා මෙතන හැමතැනම. යෝධ ෆෑන් බලන්න යෝධ ෆෑන් පේනවද කියලා. මේ තියෙන්නේ යෝධ ෆෑන් එක. අර දිගටම තියෙන යෝධ ෆෑන් තමයි හා කෙලවරට යනකම්. මේ පල්ලෙමේ ඉන්න මිනිස්සුන්ට මම හිතන්නේ මේ හොඳට සිසිලස දෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. යෝධ ෆෑන්. මේ මයික් එක ගහගත්තත් කටහඬ මේ පොඩ්ඩයි යක් වෙන්නේ. මගේ සද්දය අඩු ඇති ෂුවර් එකට. ඊට වඩා ඉතින් සද්ද කරන්න බෑ. ඊට වඩා සද්ද කරොත් මිනිස්සුන්ගේ වෙනුම් හඬනවා. මෙතනින් උඩට යන්න පුළුවන් හැබැයි. ගිහිල්ලා බලමු දුරට මෙතන. යනවා අතන ෆැමිලි එකටත් යන්න පුළුවන්. ෆැමිලි එකට අපි පස්සේ යනවා. මුලින්ම අපි මෙතනින් යනවා. මෙතන උඩට උඩමකට ගිහින් බලමු. උඩට යනකම් තියෙන්නේ මේ රෙස්ට් කරන්න පුළුවන් ඒරියාස් එක තමයි ඔක්කොම. itu jogging path එකක් වගේ එකක් තියෙනවා. අපේ දුව. මම යන්න ඕන හිතන්නේ. මෙතනින් ටවුන්ට යන්න පුළුවන්. ඒක වෙරද තියෙන්නේ. මෙතන හැම වෙලේම යන්නලා තියෙන්නේ. ගොඩක් දුරට වහලා තියෙනවා ඒක ෂුවර් එක. මම හිතන්නේ මෙතන මේ වොයිස් කැරෝකේ කියලා තියෙනවා. මම හිතන්නේ සින්දු කියන්න පුළුවන් සීන් එකක් තියෙනවා. මම පේනවා.
කන්ට්‍රෝල් කරගෙන යන්න නම් බෑ. ලිෆ්ට් එක ගානදී ඔය එමර්ජන්සි do not obstruct කියලා දෙනවා. මේක අපිට මෙන්දන මෙතන තරඟ තියෙන කට්ටියගේ. ළමයිගේ තරඟ තියෙන්නේ මේක. Please be known that competition pool will be open from training කරන ඒවාට විතරයි මෙතන තියෙන්නේ. තේරෙනවද? ළමයි ගොඩක් ඉන්නවා මේ හරිය ට්‍රේනින් වෙන ළමයි ඔක්කොම මේකත් වෙන්ඩින් මැෂින් එකක් වගේ එකක්. මෙතන කරන්නේ මේ අපි මම එකපාර මේ වගේ එකකින් අරන් තියනවා. මෙතන මේ ස්කෑන් කරාම සයිට් එකකට යනවා. එතනින් පේ කරාම මේක අන්ලොක් වෙනවා. ඊට පස්සේ අපිට ඒ පේ කරලා තියෙන එක ගන්න පුළුවන්. එහෙම තමයි මෙතන තියෙන්නේ. කැමරා තියෙනවා. උඩයි යටයි දෙපැත්තම කැමරා තියෙනවා ඇතුලේ. එතන ගේට් එකෙන් තමයි යන්න ඕන. by swimming places මෙතන පේ කරලා අපිට යන්න පුළුවන්. QR එකක් තියෙනවා. ඒ QR සයිට් එකට ලොගින් වුණාම ගන්න පුළුවන්. මෙහි ස්විමින් pool තව මේ ජිම් තියෙනවා එහෙම. QR කෝඩ් එකක් තියෙනවා. ඒක මැෂින් එකට අල්ලලා අපිට යන්න පුළුවන්. පේ කරන්න ඕනේ. අම්මට සීරි මෙතන බලන්න. මෙතන view එක පට්ට ඈ. මෙතන මේන්ටේන් වගේ අර පේන්නේ ෆුට්බෝල් ගහන දැන් ග්‍රවුන්ඩ් එකක් පේනවා. මොකද ස්ටේඩියම් එකක් පේනවා. ඊට පස්සේ මට තව ස්විමින් pool එකක් තියෙනවා අතන. ඒක නම් මේ නාන්න පුළුවන් අපිට. ඒ තැන් දෙකටම ඇක්සස් තියෙන එකම තැන. එකම ගේට් එකේ මේ ජිම් එකක් තියෙනවා. මේ ඇක්ටිව්ස්ලි ජිම් කියන එකට යන්න තියෙන්නේ අර වගේ QR කෝඩ් එක ස්කෑන් කරලා තමයි මම හිතන්නේ. නෙක්ස්ට් එන්ට්‍රන්ස් එකෙන් තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන අර මරු ආතල් වෙලාවක් තියෙනවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා පොඩි ආතල්යක් දාලා යන්න පුළුවන්. එතන නාන්න පුළුවන්. ඒ කියන්නේ පේ කරලා ගිහලා නාන්න පුළුවන් අපිට. ඒ කට්ටිය නාන්නේ. සුපිරි නේද? ලොකේෂන් එක සුපිරි. ඒනක් දන්නේ බලමු. ලාවට සූම් කරක් දාලා. කොහොම තමයි පේන්නේ ඉතින්. QR කෝඩ් එක ස්කෑන් කරාම දැන් $1යි. $1යි හරි 1.75යි හරි. $1යි වගේ දැක්කේ මම. ඇඩල්ට් කෙනෙක්ට $1යි. අතන තංගුත් තියෙනවා අතන. තේරෙනවද? තේරෙන්නේ. සම්බන්ධ නිහාරයට තියෙනවා. වීඩියෝ කරන්න පුළුවන්. නේද? එපා කියන්නේ නැහැ. වීඩියෝ කරන්නත් අන්නසු. එතන ආතල්ලේ මේ පොඩි ළමංගේ එතන. අපි දැන් ගිහලා මොනවා කරන්නද මෙතන? එතන අපි ආයෙ පල්ලට යමු. ඒ වුණාම අපි ආයෙ පල්ලට යන්නයි තියෙන්නේ. අඩුම අවුරුදු 5ක්වත් වෙන්න ඕන මෙතන මේ ක්ලයිම් කරන්න. එහෙම තමයි තියෙන්නේ මෙතන. මෙතන නිකන් මොකද adult introductory class available. ක්ලාස් වගේ තියෙනවා මෙතන ක්ලයිම් කරන්න තියෙන්නේ. දැක්කද? බලන්න පොඩ්ඩක්. මෙතන විතර නෙමෙයි තව ඇතුලේ තියෙනවා. මට පේන්නේ මෙච්චරයි. මොකද මං ඉන්නේ එළියනේ. කීයද දන්නේ නැහැ. මෙතන ෆී එකක් ගාන ගහලා නැහැ මේක කීයද කියලා. අපේ ආතල් වගේ ක්ලිප් කරලා උඩට යන්න තියෙන්නේ. April.
let's say happy, 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 happy. Happy. Happy, 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 happy.